අද කතාව ස්ලීපින් බියුටි ගැන. නිදි කුමරිය ගැන. මේ කතාව සුරංගනා කතාවක්. මනක් කල්පිත වුණත් සුරංගනා ලෝකේ ඉන්න ලොකු පොඩි අපි කවුරුත් කැමතිනේ. සුරංගනා ලෝකෙට වගේම සුරංගනා කතාවලටත් ඔයාලා කැමති ඇති කියලා මං හිතනවා. මම නම් පොඩි කාලේ වගේම තාමත් සුරංගනා කතා කියවන්න බලන්න හරිම ආසයි. තවත් වෙලා ගන්න නැතුව මම මේ ලස්සන කතාව ගැන කියන්නම්. එක්කමත් එක කාලෙක ලස්සන රාජධානියක් තිබ්බා. මේ රාජධානියේ රජතුමයි බිසවයි හිටිය දුකී. එයාලට ළමයෙක් හිටියේ නැති නිසා. ඉතින් එහෙම කාලෙ ගත වෙලා යද්දි රජතුමාට බිසවටයි ලස්සන දූ කුමරියක් ලැබුණා. ඉතින් මුළු රාජධානියම ගොඩක් සතුටින් පිරී ඉතිරිලා ගියා. පුංචි දූ කුමරියගේ නම තමයි අරෝරා. පුංචි කුමරියගේ ආශිර්වාද උත්සවය ආවා. හැමෝම අරෝරා කුමරිය බලන්න හරිම ආසාවෙන් හිටියේ. පුංචි කුමරිය හරිම ලස්සනයි. රාජකීය මුළු තැන්ගෙයි අය කඩිමුඩිය වැඩ. උත්සවයට කෑම සූදානම් කරනවා. ඉතින් මේ උත්සවයට ගොඩ බිම අහසේ සායුරේ ඉන්න සුරංගනන්ට ආරාධනා කරලා තිබ්බා. ඉතින් මේ උත්සවයට සකසා තිබ්බ භෝජන සුරංගනම් බුද්ධි විඳා. ප්‍රීති ഘോഷා නගා මේ සුරංගනම් විනෝද වුණා. ඔන්න ඉතින් මේ උත්සවයේ විශේෂම අවස්ථාව ආවා. ඒ තමයි මේ සුරංගනන් පුංචි කුමරියට ආශිර්වාද කරන වෙලාව. සුරංගනන් ආශිර්වාද කරන්න පටන් ගත්තා. ලොකෝ නාම මේ ලෝකේ ඉන්න සුන්දරම කාන්තාව වෙන්න කියලා, කටහඬ ගොඩක් මිහිර වෙන්න කියලා, ඒ වගේම තමයි ඇය ගොඩක් කරුණාවන්ත වෙන්න කියලා. ඉතින් මේ වගේ ආශිර්වාද ගොඩක් චූටි දූ කුමරියට ලැබුණා. ඔන්න ඉතින් එකපාරටම ලොකු කුණාටුවක් ආවා. ලොකු ഘോഷාකාරී ශබ්දෙකුත් එක්ක. හැබැයි ඒ කාලගුණේ වෙනසක් නෙමෙයි. නපුරු මැලෆිසන්ට් සුරංගන ඒ උත්සවයට එකපාරටම ආවා. ඇය වසර 60ක් යනකල්ම අතුරුදහන් වෙලා තමයි හිටියේ. අනෙක් සුරංගනන් අතරේ කසුකුසුවක් ගියා. ඇය වසර 60ක් විතර යනකල් දකින්නවත් හිටියේ නෑ. ඇය ඉන්නවා කියලා අපිවත් දන්නේ නැතුව රජතුමා කොහොම දැනගන්නද කියලා. ඉතින් මැලෆිසන්ට් ජීවතුන් අතර කියලා රජතුමයි බිසවයි දන්නේ නෑනේ. ඒ නිසා මේ උත්සවයට මැලෆිසන්ට් ආරාධනා කළා නෑ. රජතුමා ඇගෙන් සමාව ඉල්ලුවත් වැඩක් උනේ නම් නෑ. අනෙක් සුරංගනන් ණයට නපුරුකම් කරන්න එපා කියලා තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නම් නෑ. මේ සියල්ල දිහා තරුණ සුරංගනක් බලන් හිටියා. ඇය තමයි මේරිවැද සුරංගන. මැලෆිසන්ට් කියන්නේ මේරිවැදගේ සහෝදරිය. ඉතින් මේරිවැද දන්නවා මැලෆිසන්ට්ගේ ඉක්මන් කෝපය ගැන. ඉතින් මේ උත්සවයට ආපු හැම සුරංගනකටම ආශිර්වාදයක් කරන්න අවස්ථාවක් ලැබෙනවානේ. ඉතින් මැලෆිසන්ට් කිව්වා දැන් මැලෆිසන්ට්ගේ වාරේ කියලා. චූටි දූ කුමරියට ආශිර්වාද කරන්න. ඉතින් එතන හිටපු හැමෝම හිටිය බයෙන් හා විමිතියෙන්. මැලෆිසන්ට් ඇගේ ආශිර්වාදය කරන්න පටන් ගත්තා. ඇය කිව්වා මේ පුංචි දූ කුමරියට ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕනි. ඒත් අවුරුදු 16ක් වෙනකම් විතරයි. අවුරුදු 16න් පස්සේ නූල් කටින් රෝදයේ ඉදිකට ඇනිලා ඇය හුස්ම ගන්න එක සදහටම නවත්තන්න ඕනි කියලා. ඉතින් එහෙම කියලා හයියෙන් hina වෙලා මේ නපුරු සුරංගන මාලිගාවේ චනේලකුත් බිඳගෙන එතනින් යන්න ගියා. ඇය ගියාට පස්සේ මේරිවැද සුරංගන එතෙන් ආවා. ඇය එතනින් ඒ වෙලාවේ සැඟව හිටියේ ඇයි කියලා රජතුමාටයි අනෙක් සුරංගනන්ටයි පැහැදිලි කරලා දුන්නා. ඇයි කිව්වා මැලෆිසන්ට්ගේ නපුරුකම දන්න නිසා ඇය සැඟව හිටියා කියලා. ඇගේ ආශිර්වාදය තාම ඉතුරුයිනේ. ඇගේ ආශිර්වාදයෙන් සහනයක් සලසන්න පුළුවන් කියලාත් කිව්වා. මේරිවැද සුරංගන මෙහෙම ආශිර්වාදයක් කරා. අවුරුදු 16 වෙද්දි කුමරිය හුස්ම ගන්න එක නවත්තන්නේ නැහැ. ඒත් ඇය ඉක්මන් නිින්දකට වැටේවි. ඇයට ඇත්තටම ආදරය කරන කුමාරයෙක්ගෙන් හාදුවක් ලැබුණු විට ඇය අවදි වේවි. මේක තමයි මේරිවැද සුරංගනගේ ආශිර්වාදය. ඉතින් කාලය ගත වෙලා ගියා. අරෝරා හරිම ලස්සන හරිම බුද්ධිමත් කරුණාවන්ත කුමාරියක් වුණා. රජතුමයි බිසවයි මුළු රාජධානියමයි අරෝරා කුමරිය ගැන සතුටු වුණා. මේ කාලයේදී නපුරු මැලෆිසන්ට් සොයන්න රාජකීය බට යන්න රජු අණ කළා. ඇගේ ශාපෙ බිඳින්න පුළුවන් ඇයට විතරයි. ඒත් මැලෆිසන්ට් සැඟව හිටියා. ඇයව සොයාගන්න බැරි වුණා. ඔන්න අරෝරා කුමරියගේ 16 වෙනි උපන්දිනේ ආවා.
ඇගේ උපන්දිනය දවසේ හැමෝම වගේ බයෙන් ඉන්නවා දැකලා ඇය ඒට හේතු ඇහුවා. ඇගේ ඉරණම ගැන ඇයට පවසන්න කවුරුත් කැමති වුණේ නැහැ. එරෝර මාලිගාවේ ඇවිදිද්දි දැක්කා ලොකු රෙදි කඩකින් වහපු උපකරණයක්. ඇය එම රෙද්ද ඉවත් කරා. එතන තිබ්බ නූල් කටින රෝදයක්. ඉතින් මැලෆිසන්ට් තමයි රෝදේ එතන ගෙනල්ලා දාලා තියෙන්නේ. ඉතින් කුමරිය හිතුවා මේක গুপ্ত උපන්දින තෑග්ගක් වෙන්න කියලා. ඉතින් කුමරිය මේක අල්ලලා බලද්දී නූල් කටින රෝදේ කටුවට එරෝරගේ ඇඟිල්ල ඇනුණා. ඇය එතනම ඇද වැටුණා. මැලෆිසන්ට් එතනින් යන්න ගියා. ෆ්ලෝර ෆෝන මේරි වෙද සුරංගනන් එතන ඉක්මනින්ම ආවා. මැලෆිසන්ට් ඇවිත් ඉන්න බව ඒගොල්ලන්ට දැනුණා. මේ වුණ දේ රජතුමයි බිසවයි දැනගත්තොත් ගොඩක් දුක් වෙන නිසා මේ සුරංගනන් තුන්දෙනා උපක්‍රමයක් යෙදුවා. ඉතින් කුමරියට ඇත්තටම ආදරය කරන කුමාරයෙක් ඇවිත් ඇයට හාදුවක් දී ඇය අවදි වෙනකල් මාලිගාව සියලු දෙනාම නිින්දකට යැවීමයි මේගොල්ලොන්ගේ උපක්‍රමය. ඉතින් මාලිගාව සූපවේදී ආරක්ෂකයන් පිරිසිදු කරන්න රජතුමයි බිසවයි මේ සියලු දෙනාම සැප නිින්දකට වැටුණා. ඉතින් මේ දේ කරේ මේ සුරංගනන් තුන්දෙනා. ඉතින් මේ සුරංගනන් තුන්දෙනා අරෝර කුමරියවත් ඇඳෙන් තබලා ඇයට ඇත්තටම ආදරය කරන කුමාරයා හොයන්න පටන් ගත්තා. මේ මාලිගාව වටේටම තාප්පයක් මේ සුරංගනන් තුන්දෙනා ඉදි කරා. ඒ මාලිගාව වටේට කැලේ වැහිලා ඝන කැලෑවක් වුණා. ශාපලත් වනය කියලා ඒ නම් වුණා. මේ විදිහට වසර ගෙවිලා ගියා. සුරංගනන් තුන්දෙනා ලෝකෙ පුරා අරෝර කුමරියට ආදරය කරන කුමාරයා හොයන්න පටන් ගත්තා. ඉතින් වසර ගණනක්ම ගියා. කුමාරයව තාම හොයනවා. ලෝකෙ වටේම කුමාරයෙක් හොයද්දී එම රාජධානියම හිටපු කුමාරයව මග ඇරුණා. දැන් එම රාජධානිය පාලනය කරන්න වෙනත් රාජකීය පවුලක්. ඉතින් ඒ රජතුමයි ඔහුගේ පුත් කුමාරයයි දන්නේ නැහැ ශාපලත් වනය එක්ක මැලෆිසන්ට් තිබ්බ සම්බන්ධය ගැන. ඉතින් මේ රාජධානියේ දැන් රජතුමාගේ පුතා තමයි ෆිලිප් කුමාරයා. මැලෆිසන්ට් හදන්නේ ශාපලත් වනය අල්ලගන්න. ඉතින් ඊට පස්සේ මැලෆිසන්ට් වැඩි කල යන්න කලින් රාජධානිය අල්ලගන්න පුළුවන්නේ. ඉතින් රජතුමා ඊට පස්සේ ෆිලිප් කුමාරයාට මේ ගැන කියනවා. ෆිලිප් කුමාරයා කියනවා පිය රජතුමනි මම මැලෆිසන්ට්ව සදහටම නවත්තනවා කියලා. ඉතින් ලොකු යුද්ධයක් ඇති වුණා. කුමාරයා මැලෆිසන්ට්ව පරාජය කරා. රාජධානියේ ජයග්‍රහණය සමරන්න උත්සවයක් තිබ්බා. ඉතින් එදා මේ ශාපලත් වනය ගැනයි නිදි කුමාරිය ගැනයි කතාව මේ සුරංගනන් තුන්දෙනා මේ ෆිලිප් කුමාරයාට කිව්වා. ඉතින් මේ කතාව අහපු කුමාරයා ශාපලත් වනය දෙසට පිටත් වුණා. ඉතින් මැලෆිසන්ට් පරාජය කළාට වඩා අමාරුයි මේ වනය තරණය කරලා මාලිගාවට යන එක. ඉතින් ඒ වනය නිසා තමයි මාලිගාව ආරක්ෂා වුණේ. සුරංගනන් තුන්දෙනා කුමරු පිටුපස ආවා. ඒත් ඔහුට උදව් නම් කළේ නෑ. මොකද මේ වැඩේ ඔහු තනියමයි කරන්න ඕනේ නියම කුමාරයෙක් වගේ. ශාපය බිඳින්න පුළුවන් එහෙම කළොත් විතරයි. අන්තිමට ඔහු කොහොම හරි මේ දුෂ්කර ක්‍රියාවෙන් පස්සේ මාලිගාවට ඇතුළු වුණා. ඉතින් ඔහු දැක්කේ මාලිගාවේ නින්දට වැටිලා සිටින සියලුම දෙනා පිළිම වගේ. ඉතින් ෆිලිප් කුමාරයා කුමරිය නිදාගෙන සිටින කාමරයේ ඇඳ ළඟට ආවා. කුමාරයාට කුමරිය ගැන ආදරයක් ඇති වුණා. කුමරියට ඊටාම ආදරෙන් හාදුවක් දුන්නා. ඒ ආදරේ පිරුණු හාදුව නිසා අරෝර අවදි වුණා. මාලිගාවේ හැමෝමත් අවදි වුණා. ඉතින් අරෝර කුමරියගේ අවදිවීමෙන් පස්සේ සුරංගනන් සියලුම දේ කුමරියට පැහැදිලි කළා. ඇය නියතමහනීව ෆිලිප් කුමාරයාට ස්තුති කළා. ඉතින් මේ නින්දට වැටිලා තිබුණු රාජධානියම අවදි වෙලා ප්‍රීති ഘോഷා පැවැත්තුවා. ඉතින් ෆිලිප් කුමරුගේ රාජාභිෂේකය උදා වුණා. අරෝර කුමරියත් කුමරුට ගොඩක් ආදරය කරා. මේ දෙන්නම ආදරෙන් බැඳුණා. හැම ප්‍රශ්නයක්ම ඉවර වෙලා ඔවුන් සතුටින් ඉන්න කාලේ පටන් ගත්තා. අවංක ආදරයක් ලැබුණු නිසා අරෝර කුමරියගේ දෛවය හොඳ අත්තට පෙරළුනේ ඔන්න ඔහොමයි.
ඇත්ත ආදරයට පුළුවන් කෙනෙක්ගේ දෛව ගොඩක් ලස්සන කරන්න. නපුරුකම් වලින් ප්‍රශ්න වලින් බේරගන්න ඇත්ත ආදරයට පුළුවන්. මේ කතාව නම් සුරංගනා කතාවක්නේ. මේ කතාවේ සුරංගනාවියෝ රෝර කුමරියව නිදි කළා ඇත්ත ආදරේ ඇව හොයාගෙන එනකම්ම. වසර ගානකට පස්සේ ඇත්ත ආදරේ ඇව හොයාගෙන ඇය ළඟටම ආවා. ඒ සුරංගනා ලෝකෙනේ. ඒත් අපි ජීවත් වෙන සැබෑ ලෝකෙනේ. ඒ නිසා ඇත්ත ආදරය අපිට ලැබෙනකල් අපිව නිදි කරලා තියන්න සුරංගනාවියෝ නම් අපේ ලෝකෙ නෑ. කාලෙත් එක්ක විවිධ හමුවීම් එක්ක දුක සතුට ප්‍රශ්න මේ හැමදේම එක්ක අපිට ඉස්සරහට යන්න වෙනවා ජීවිතේ. ඒ යන ගමනේදී වැරදි කාලේ හරි අයව අපිට හම්බෙන්නත් පුළුවන්. හරි කාලේ වැරදි අයව හම්බෙන්නත් පුළුවන්. වැරදි කාලේ වැරදි අයව හම්බෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි හරි කාලේ හරි අයව අපිට හම්බෙන්නත් පුළුවන්. කොහොම හරි කමක් නෑ. කොයි කාලේ හරි හරි කෙනාව හොයාගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ. දැනටමත් හරි ආදරයක් හම්බෙලා තියෙනවා නම් ඒ ආදරේ පරිස්සම් කරගන්න. හම්බෙලා නැත්නම් හරි ආදරයක් ලැබෙනකම් ඉවසීමෙන් ඉන්න. අවංක ආදරයක් හම්බෙනකල් ජීවන ගමන පරිස්සමට යන්න. අදට වීඩියෝ එක ඉවරයි. මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.